මුවි වලට ආස කරන කොල්ල කෙල්ලෝ හැමෝම මගේ මූවි channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉන්දියාවේ ප්‍රසිද්ධ කම්පැනි එකක් තමයි VTech කියන්නේ. මේකේ ඩිරෙක්ටර් තමයි ජෝන්. මේ කාර්යාලයේ වැඩ කරන්නේ ඉතා සීමිත සේවක පිරිසක්. දවසක් සාමාන්‍ය විදියට වැඩ කර කර ඉන්නකොට කාර්යාලයේ අභිරහස් සිද්ධියක් සිද්ධ වෙනවා. මෙයාට කාර්යාලයේ වොෂ්රූම් එකෙන් සද්දයක් ඇහෙනවා. මේ සද්දෙට වොෂ්රූම් එකේ දොර අරින්න බැලුවත් දොර ඇතුලේ ලොක් වෙලා. දොර ඇරලා බලද්දි මෙයාලා දකින දෙයට ඇස් අදාහ ගන්න බැරි වෙනවා. ඒ තමයි එයාලගේ බොස් ජෝන් නටලා ඉන්නවා. මෙයාලා පරීක්ෂා කරලා බලද්දි තේරෙනවා ජෝන් මැරිලා කියලා. ඉතින් මේ අභිරහස් මරණය ගැන විමර්ශනය පැවරෙන්නේ අපේ කතා නායකය වන IPS සංදීප්ට. VTech වගේ ප්‍රසිද්ධ ආයතනයක ඩිරෙක්ටර් කෙනෙක් එකපාරටම මැරුණේ කොහොමද? නැත්නම් මේක සියදිවි නසා ගැනීමක්ද? නැත්නම් මේක සූක්ෂම ඝාතනයක්ද? මේ 2024 රිලීස් වුණ IMDb 7.2 කගයක් ලබාගත් ඩිටෙක්ටිව් ක්‍රයිම් ත්‍රිලර් මූවී එකක් වන ගොලම්. මූවී එකට යන්න කලින් මතක් කරනවා channel එකට අලුතෙන් සෙට් වුණු හැමෝටම මාව subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා. එහෙනම් අපි යමු මේ සුපිරි මූවී එක බලන්න. මේ තියෙන්නේ VTech කම්පැනි එක. තට්ටු තුනක ගොඩනැගිල්ලක් වුණා දෙවන තට්ටුවේ තමයි කාර්යාලය තියෙන්නේ. මේ ඉන්නේ මේ කාර්යාලයේ වැඩ කරන පිරිස. පිරිස වැඩි නිසා මම ඔයාලට මේ අයගේ නම් අවශ්‍ය තැනදී මතක් කරලා දෙන්නම්. ඉතින් මේ හැමෝම උදේ සාමාන්‍ය විදියට වැඩට එනවා. මේ ඉන්නේ මීරා. මීරා තමයි මේ කාර්යාලයේ ඇසිස්ටන්ට් විදියට වැඩ කරන්නේ. මීරා උදේ යාළගේ ක්ලයන්ට් කෙනෙක්ට මීටින් එකක් ලෑස්ති කරලා ඒ ගැන ක්ලයන්ට්ව කෝල් එකකින් දැනුවත් කරනවා. ඒ අතරේ සිකියුරිටි ඇවිත් පත්තරෙත් එක්ක හොස් බටයක් ගත්ත බිල් එකක් මීරට දෙනවා. ගොඩක් ඔෆිස් වල වගේම මේ ඔෆිස් එකෙත් බොස් වෙනකම්ම එයාලගේ වැඩ තමයි ඉතින්. මේ අතරේ මීටින් එකට කෝල් කරපු ක්ලයන්ට් අරවින්ද එනවා ඔෆිස් එකට. මීරා එයාට ටිකක් වාඩි වෙන්න කියනවා මීටින් එක පටන් ගන්නකම්. මේ ඉන්නේ රජිව්. හැම ඔෆිස් එකකම ඉන්නවනේ කේලම් කියාගෙන බොස්ගේ හිත දිනාගෙන ඉන්න කෙනෙක්. මේ ඔෆිස් එකේ නම් මේ රජිව්. ඔෆිස් එකේ අනිත් අය වැඩ කරන්නේ නැතුව කියව ඉන්න විදිය රජිව් හරියටම තරහෙන් බලන් ඉන්නේ. මේ ඉන්නේ නේනා. මෙයාගේ වැඩේ දවසෙම කණ එකම තමයි. CCTV එකෙන් එයාලගේ බොස් එනවා දැකපු මීරා එයාලගේ යාළුවෝ ටික දැනුවත් කරනවා. මේ තමයි VTech කම්පැනි එකේ ඩිරෙක්ටර් ජෝන්. එයා ටිකක් නපුරුයි. ඔෆිස් එකට එනකොටම එයා බලාගෙන ඉන්නේ ඔෆිස් එකේ හැමෝම ඉන්නවද එයාලා මොකද කරන්නේ කියලා. එහෙම එන්දී එයා දකිනවා එක පුටුවක් හිස් වෙලා තියෙනවා. ළඟ ඉන්න කෙනාගෙන් ජෝන් මේ ගැන අහද්දී එයා කියන්නේ ඊයේ යද්දි පරක් වුණා. ඒ නිසා වෙන්න ඇති කියලා. ඒකට මුකුත් නොකියම මීරට එයාගේ කැබින් එකට එන්න කියන් ජෝන් යනවා. මීර ඔෆිස් එකට ගියාම ජෝන් අහන්නේ එළියේ ඉන්න කෙනා කවුද කියලා. ඒ අරවින්ද් ඩිසයිනර් කෙනෙක්. අද මීටින් එකක් තියෙනවා. රජිව මං ඒ ගැන දැනුවත් කරා. මීර උත්තර දෙනවා. වෙලාවට වැඩ කරන්න බැරි ඒ කෙනාගේ අකාර්යක්ෂමතාවය නිසා. ඔයාලා කාටවත් මම මෙතන වැඩ ඉවර වෙන වෙලාව පහුවෙලා බලෙන් වැඩ කරන්න කියලා නැහැ. ඒ නිසා ඒ ගැන එයාට තේරුම් කරලා දෙන්න මං කිව්වොත් එයා මේක වැරදියට ගන්නවා කියලා ජෝන් මීරට කියන්නේ වැඩට තාමත් ආවේ නැති බිබිෂ් ගැන. ජෝන් එයා ටික දවසකට බිස්නස් වැඩවලට රටෙන් පිට යන බවත් ඒ ගියාම ජෝන්ගේ අනිත් අවුල්කාරයා ගිබ්සන් වැඩ කරන්න ඕනි දේවල් දැනුවත් කරයි කියලාත් මීරට කියනවා. මේ අතරේ මීරගේ සෞඛ්‍ය ගැන අහන්නත් ජෝන් අමතක කරන්නේ නැහැ. මගේ සෞඛ්‍ය හොඳයි සර්. මම මීටින් එක ලෑස්ති කරන්න යනවා කියලා මීර ජෝන්ගේ කැබින් එකෙන් එළියට එනවා. මීර අරවින්ද එක්ක රජියට ගිහින් කියන්නේ ෆුඩ් කාර්ට් ඇප් එකේ වැඩ ඉවර කරන්න ඒකට ට්‍රෙන්ඩර් කැඳවලා තියෙන්නේ කියලා. මෙතනදි රජිව් කියන්නේ මගේ වැඩ ඉක්මනට වෙනවා ඔයාගේ වැඩ ඉක්මන් කරන්න කියලා. මේ ඉන්නේ ෆයාස්. මීර ෆයාස්ටත් රජිව් එක්ක මීටින් එකට යන්න කියනවා. මේ අතරදී බිබිෂ් වැඩට එනවා. රජිව් දැකලා බිබිෂ්ට කතා කරනවා. ඒ බිබිෂ්ගේ වැඩේ ඉවර දහලා. තව පොඩ්ඩක් තියෙනවා. මං ඉක්මනට ඉවර කරලා දෙන්නම් කියලා බිබිෂ් කියනවා. ඒක හොඳයි. මං මීටින් එක ඉවර වෙලා එද්දී වැඩේ ඉවර කරලා තියන්න කියලා රජිව් ෆයාස් එක්ක ක්ලයන්ට් අරවින්ද්ගේ මීටින් එකට යනවා. ඔෆිස් එකේ ටී ටයිම් එකත් ආවා. මේ ඉන්නේ සිද්ධු. මෙයා තමයි ඔෆිස් එකේ පිරිසිදු වැඩ වගේම තේ හදන වැඩ කරන්නේ. සිද්ධු ටී ටයිම් එකට හැමෝටම තේ හදලා ගෙනත් දෙනවා. ඒ අතරේ ඇල්බර්ට් සෙබස්තියන් අංජු එක්ක එළියට යනවා තේ බොන්න. සිද්ධු ජෝන්ගේ කොෆි මැෂින් එකටත් කෝපි පැකට් එකක් දාලා ඔෆිස් එක වැකුම් කරනවා. ජෝන් වොෂ්රූම් එකට ගියාම ජෝන්ගේ කැබින් එකත් සිද්ධු වැකුම් කරනවා. රජිව් මීටින් එකේ ඉද්දී ගිබ්සන් කෝල් කරනවා. ඒ ජෝන් ෆෝන් එක ආන්සර් කරන්නේ නැති නිසා. රජිව් මීටින් රූම් එකෙන් එළියට එනවා ජෝන්ට මේ පණිවිඩය කියන්න. ජෝන් කැබින් එකේ පේන්නේ නැති නිසා නේනගෙන් අහනවා ජෝන් ගැන. එතකොට ජෝන් වොෂ්රූම් එකට යනවා දැක්ක කියලා නේන කියනවා. රජිව් වොෂ්රූම් එකට ගිහින් තට්ටු කරත් ජෝන්ගෙන් නම් සද්දයක් නැහැ. ඉතින් රජිව් තව තවත් දොරට තට්ටු කර ජෝන්ට කතා කරනවා. සද්දයක් නැති නිසාම රජිව් දොර අරින්න බැලුවත් දොර ඇතුලෙන් හිර වෙලා. මේ වෙන දේවල් දිහා ඔෆිස් එකේ හැමෝමත් බය වෙලා වගේ බලන් ඉන්නවා. රජිව් සෙබස්තියන්ට කතා කරලා වොෂ්රූම් එකේ යතුරු ගේන කියනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා බලන්න ඔෆිස් එකේ හැමෝම මෙතනට වට වෙනවා.
සෙබස්තියන් ගෙනත් දුන්න යතුරෙන් රජු වොෂ්රූම් එකේ දොර අරිනවා. එතකොට දැක්ක දේ කාටවත් හිතාගන්න බෑ. ඒ ජෝන් ලේ පෙරාගෙන බිම් වැටිලා ඉන්නවා. මෙතනදි සෙබස්තියන් කියන්නේ අපි සර්ව හොස්පිටල් එක්කන් යමු කියලා. ඉතින් රජු ජෝන්ට ලන් වෙලා ජෝන්ගේ නහයට අත තියලා බලන්නේ එයාගේ හුස්ම වැටෙනවද කියලා. ජෝන්ගේ හුස්ම වැටෙන්නේ නැහැ කියලා දැනුණ රජු හැමෝටම ඇහෙන්න සර් මැරිලා කියනවා. මේක අහලා හැමෝම මෙතනට දුවගෙන එනවා ජෝන්ව බලන්න. ඊට ටික වෙලාවකට පස්සේ පොලිසිය වගේම මන්න පරීක්ෂක ඇවිත් සිද්ධිය වෙච්ච තැන පරීක්ෂා කරනවා සැක කටයුතු දෙයක් තියෙනවද බලන්න. මේ ඉන්නේ IPS සංදීප්. ඉතින් සංදීප්ට තමයි මේ මරණයට හේතු විමර්ශනය කරන්න පැවරෙන්නේ. මේ අතර සංදීප්ගේ පොලිස් සහායක රහීම් ජෝන්ගේ ෆෝන් එක ලොක් එක ඇරලා සංදීප්ට ගෙනත් දෙනවා. ඒ එක්කම සංදීප්ට එයාගේ ඉහළ නිලධාරියෙක්ගෙන් කෝල් එකක් එනවා. මියගිය ජෝන් ඇමති සුදීෂ්ගේ සමීපතම යාළුවෙක්. ඒ නිසාමයි මං ඔයාව මේකට දැම්මේ. විමර්ශන කටයුතු හරියට කරන්න කියලා නිලධාරියා කෝල් එක කට් කරනවා. රහීම් නම් කියන්නේ මේ මරණයට සැක කරන්න කිසිම දෙයක් නැහැ. මරණට හේතුව වොෂ්රූම් එකේ ලිස්සලා වැටීමයි කියලා. රහීම් මෙහෙම කියද්දී සංදීප් දකිනවා ජෝන් අන්තිමට කෝල් අරන් තියෙන ගිබ්සන්ට කියලා. ඔයාලා හිතන්නේ රහීම් කියන විදිහට ජෝන් ලිස්සලා වැටලා මැරුණා කියලාද? ජෝන් මැරෙලා පැය එකහමාරක් වගේ වෙනවා. පිටිපස්සේ තුවාලය ඇති වෙලා තියෙන්නේ එයා වැටිලා. ඒ නිසා මැරුණ වෙන්නත් පුළුවන්. ඒ ගැන නම් ශරීර පරීක්ෂණයෙන් පස්සේ තමයි හරියටම කියන්න පුළුවන්. ගැටුම් ස්වභාවයක් පේන්නේ නැහැ. එයාට ඇදුම රෝගය තියෙනවා. ඒ සඳහා ගන්න ටැබ්ලට් අපිට එයාගේ රූම් එකෙන් හම්බුණා. වොෂ්රූම් එකේ කිසිම තෙතගතියක්වත් පේන්නේ නැහැ. ඒ වගේම එයාගේ ඇඳුම් මේ කෝපි පැල්ලමකුත් තියෙනවා. කියලා මරණ පරීක්ෂකතුමිය සංදීප්ට මේ විස්තර ටික කියනවා. සංදීප් හිතන්නේ කෝපියක විස වෙලා වෙන්න ඇති කියලා. කෝපි වල සාම්පල් අපි එකතු කරගත්තා. එයාට වස වෙලා නම් කටෙන් පෙන හරි වමනේ හරි තියෙන්න ඕනේ. එහෙම මුකුත්ම පේන්නේ නැහැ කියලා මරණ පරීක්ෂකතුමිය තහවුරු කරනවා. ඒ වගේම සංදීප්ට මෙතනදී හොයාගන්න වැදගත් හොඩුවාවක් දෙනවා. ඒ අමුතු විදියට නවපු ටිෂු එකක්. ඉතින් මේකතු කරගත්ත සාම්පල් එක්ක ජෝන්ගේ මල සිරුර වැඩිදුර පරීක්ෂණ වලට කාර්යාලයෙන් අරගෙන යනවා. ජෝන්ගේ මල සිරුර අරන් ගියාට පස්සේ සංදීප් එතන තිබ්බ හැම සැක කටයුතු තැනකම ෆොටෝස් ගන්නවා. එයා ඒ විදියට ෆොටෝ ගද්දි දකිනවා දොරේ ලොක් එකේ තදින් අල්ලපු පාරක් තියෙනවා. මේ හේතුව නිසා සංදීප්ට ලොක් එකේ ප්‍රශ්නයක් තියෙද කියලා සැක හිතෙනවා. ලොක් ගලවන මිනිස්සෙක් ගෙනත් ඒ ගැන පරීක්ෂා කරලා බැලුවත් ලොක් එකේ ප්‍රශ්නයක් නැහැ කියලා තමයි ඒ මිනිස්සයා කියන්නේ. ඉතින් සංදීප් මේ කාර්යාලෙම මීටින් රූම් එකේ ඉඳගෙන එයාගේ සහායකයන් එක්ක මේ ගැන කතා කරනවා. මේ අතරදී CCTV දර්ශනද එයාලා චෙක් කරනවා. CCTV වල තියෙනවා ජෝන් වොෂ්රූම් එකට යනවා කෝපි පැල්ලමක් සෝදන්න. ඒ වගේම එයාගේ ප්‍රයිවට් වොෂ්රූම් එකේ දොර ලොක් කරන්න එයාට කිසිම උවමනාවක් නැතිව ඇති. සංදීප් එහෙම කියද්දී රහීම් නම් කියන්නේ එයා දොර ලොක් කරේ නැහැ කියලා කියන්න තරම් අපි ළඟ සාක්ෂි නැහැ කියලා. දොර ලොක් කරන්න උවමනාවක් නැති වුණත් හුස්ම ගන්න අපහසුාවක් දැනුනම දොර අරගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒක ලොක් එකේ තියෙන නියපොතු පාරවල් වලින් අපිට පේනවා කියලා රහීම්ගේ තර්කයේ බිඳින සංදීප් කියනවා. අනෙක් පොලිස් සහායක නම් කියන්නේ දොර එළියෙන් ලොක් කරන්න ඇති කියලා. ඒ දොරේ අතුරු තියෙන සිකියුරිටි ගාව විතරයි. ඒ වගේම සිද්ධිය වුණු වෙලාවේ සෙබස්තියන් යතුරු අරන් එනවා CCTV වලක් තියෙනවා. ඒ වගේම ජෝන් වොෂ්රූම් ගියාට පස්සේ එතනට ගැහණු ළමයි 3 දෙනෙක් ගිහින් තියෙනවා. ඒකත් වතුර පුරවන්න. සංදීප් තවත් මේ ගැන හිතනවා. රහීම් නම් සිද්ධිය වෙන්න ඇති කියලා හිතන්නේ වෙනස් විදියකට. ජෝන් වොෂ්රූම් එකට ගිහින් පුරුද්දක් විදියට ඇතුලෙන් දොර ලොක් කරන්න ඇති. ඊට පස්සේ එයා ඇතුලේ ලිස්සලා වැටිලා ඔළුව වදින්න ඇති. සී නැති වෙන්න කලින් එයා දොර අරගන්න උත්සාහ කරලා තියෙනවා වගේම එයාගේ ඔළුව වැදුණු තුවාලයෙන් ලේ ගිහින් එයා මැරෙන්න ඇති කියලා. රහීම් හිතපු විදිය වැරදි කියනත් සංදීප් ළඟ සාක්ෂි තිබුණා. ඒ වොෂ්රූම් එකේ ලිස්සලා වැටෙන තරම් තෙත ගතියක් නැහැ වගේම වොෂ්රූම් එකේ කිසිම තැනක ලේ පැල්ලමක් නැති බව. ඊට පස්සේ සංදීප් රහීම්ගෙන් අහන්නේ ජෝන්ගේ පවුල් පසුබිම. මොකද ඒ පැත්තෙන් ජෝන්ට මොකක් හරි බලපෑමක් තියෙනවද බලන්න. ජෝන් කියන්නේ දෙපාරක්ම විවාහ වුණු කෙනෙක්. එයාට ළමයි නැහැ. ජෝන්ගේ අම්මා තාත්තා නෑ වගේම ජෝන්ට සහෝදරයෙක් ඉන්නවා. එයා ඉන්නේ ඇමරිකාවේ. නම ඉවාන් ජෝන්. එයාට සල්ලි ගොඩාක් තියෙනවා. දේපල බෙදා ගන්න මෙහෙම කරා කියලා හිතන්න බෑ. රහීම් උත්තර දෙනවා. අනෙක් පොලිස් සහායක නම් කියන්නේ එයාට ව්‍යාපාර වලට සහායකයෙක් ඉන්නවා ගිබ්සන් කියලා. එයා තමයි ඩුබායි වල ව්‍යාපාර බලන්නේ. එයා සති දෙකක ඉඳන් තිරුවපූර් වල තමයි ඉඳලා තියෙන්නේ. දැන් එයා එන ගමන් කියලා. දැන් ජෝන් මැරුණ නිසා ගිබ්සන්ට තමයි ව්‍යාපාරවල මුළු ලාභය ලැබෙන්නේ. මේ හේතුව නිසා ගිබ්සන් මේක කරන්න ඇති කියලා සංදීප් සැක කරනවා. රහීම් නම් කියන්නේ මෙතන සැක කරන්න තරම් කිසිම දෙයක් නැහැ කියලා. ඒ සංදීප් නම් හිතන්නේම මේක නිකන් අනතුරක්ම නෙමේ මිනිමැරුමක් කියලා. මේ නිසා සංදීප් මෙතන වැඩ කරන හැම කෙනෙකුගේම ෆෝන් පරීක්ෂා කරන්න ඉල්ලගන්න කියලා පොලිස් සහායකයින්ට කියනවා.
සංදීප් කාර්යාලයේ ෆොටෝ ගනිමින් ඉන්නකොට අරවින්ද ඇවිත් කියන්නේ මම මෙහි සේවකයෙක් නෙමෙයි මට යන්න පුළුවන්ද කියලා. එතකොට සංදීප් හැමෝටම ඇහෙන්නේ කියන්නේ සිද්ධිය වෙද්දි මෙතන හිටපු කාටවත්ම යන්න බෑ මං කියනකම්ම කියලා. එහෙම කියලා සංදීප් හැමෝමම එකට ඉන්න ෆොටෝ එකකුත් ගන්නවා. ඊට පස්සේ හැමෝම ඉස්සරහා රජීව්ගෙන් ප්‍රශ්න කරනවා. මොකද රජීව් තමයි මුලින්ම ජෝන්ගේ මාර සිරුර දැක්කේ. සංදීප් අහන්නේ ජෝන්ව හොයන්න හේතුව මොකක්ද කියලා. මම මීටින් එකේ ඉද්දී ගිබ්සන් සර් මට කෝල් කරා. ජෝන් සර් ෆෝන් එක ආන්සර් කරන්නේ නැති නිසා. මං එයාව හෙව්වා. ෆෝන් එක කැබින් එකේ තිබ්බ නිසා එයා ඇත්තේ වොෂ්රූම් එකේ කියලා මං හිතුවා. රජීව් උත්තර දෙනවා. ඇයි ඔයා ඉතින් වැටලා ඉද්දී හොස්පිටල් ගෙනිච්ච නැත්තේ? රහිම් අතුරු ප්‍රශ්නයක් රජීව්ගෙන් අහනවා. එයාගේ හුස්ම වැටුනේ නැහැ. තවත් අපිට ප්‍රශ්න ඕනේ නැති නිසා අපි ආව ගෙනිච්චේ නැහැ. සංදීප් මෙතනදී රජීව්ගෙන් ගිබ්සන් ගැනත් අහනවා. මං ඩුබායි වල වැඩ කරේ ගිබ්සන් සර් එක්ක. ඒ අවුරුදු 3ක් විතර. ඒ කියන්නේ ඔයා ගිබ්සන්ගේ ළඟම මිතුරෙක්. එයා කියන ඕනම දෙයක් ඔයා පිළිවෙලට කරනව නේද? රජීව් ගැන සංදීප් සැක කරනවා. රජීව්ගෙන් පස්සේ සංදීප් හැමෝගෙම අහන්නේ වොෂ්රූම් එක ඇතුලේ වෙන සද්ද මොන හරි ඇහුණද කියලා. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ මීරා. මීර කියන්නේ නම් මේ වෙලාවේ සිද්ධු ඔෆිස් රූම් එක පිරිසිදු කරමින් ඉඳියේ වැකුම් ක්ලීනර් එකේ සද්දෙට අපිට මුකුත්ම ඇහුනේ නැහැ කියලා. රජය මේ කතා බහට එක්ස්කියුස් කරලා වොෂ්රූම් යන්න ඕනි කියලා සංදීප්ට කියනවා. සංදීප් රජීව් එක්ක තව නිලධාරියෙක් යවනවා. ඊට පස්සේ එතන ඉඳපු සිකියුරිටිවත් කතා කරගෙන සංදීප් එන්නේ එළියට. සංදීප් එළියට එද්දි දකිනවා මිදුල කුණු පිච්චෙන එක. මේ ගැන සිකියුරිටිගෙන් අහද්දී එයා කියන්නේ ඒ ඊයේ කුණු කියලා. සංදීප් මේ ගොඩනැගිල්ල ගැන සිකියුරිටිගෙන් අහනවා. මොකද තට්ටු තුනක ගොඩනැගිල්ලක් වෙලත් එක කාර්යාලයක් විතරක් තියෙන නිසා. මේ ගොඩනැගිල්ල ඇති ජෝන්සර්ට. එයාගෙන් ගොඩක් අය කුලියට ගන්න ඇහුවත් එයා කැමති වුණේ නැහැ. මොකද එයාට ජීවත් වෙන්න කුලේ සල්ලි වැඩක් නැති නිසා. සංදීප් දකිනවා එතන මිටියක් තියෙනවා. මං ඕක ගත්තේ බිත්තිය ඇණයක් ගහන්න. එතකොටම තමයි වොෂ්රූම් එකේ අතුර මගෙන් ඉල්ලුවේ. ඒ නිසා මම මිටිය මෙතනින් තියලා තමයි ගියේ. සංදීප් ප්‍රශ්න කරද්දී සිකියුරිටි කියනවා. මේ කතා බහේ අවසානයේදී වොෂ්රූම් එකේ අතුර තියෙන සිකියුරිටි ළඟ විතරක් බවත් සිකියුරිටිගේ වයිෆ් තමයි ඔෆිස් එකේ තේ හදන සිද්ධු කියලා සංදීප් දැනගන්නවා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්න කරන්නේ සිද්ධුගෙන්. ජෝන් සර් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. මම අසනීප වෙලා ඉන්නකොට එයා මට නිවාඩුත් දීලා අතට සල්ලිත් දුන්නා. එයා හැමෝගෙම සෞඛ්‍ය ගැන ගොඩාක් සැලකිලිමත් වුණා. සිද්ධු ජෝන් ගැන කියන්නේ මේ විදියට. සංදීප් සිද්ධුගෙන් මැෂින් එකට දාන කෝපි ගැනත් අහනවා. මං දාපු කෝපි පැකට් එක අලුත් එකක්. අපි කඩපු ඒවා තියාගන්නේ නෑ සර්. සිද්ධු උත්තර දෙනවා. ඒ වගේම ස්ටෝර් රූම් එකේ පැන්ටි වල යතුරු එයා ගාව වගේම රැට ඕටි කරන අය ළඟත් තියෙනවා කියලා සිද්ධු කියනවා. සංදීප් සිද්ධුගෙන් ප්‍රශ්න කරද්දී රාහෙම්ට කෝල් එකක් ඇවිත් එයා කැබින් එකෙන් එළියට යනවා. සිද්ධුගේ ප්‍රශ්න කිරීම අවසානයේදී පොලිස් සහායකයෙකු ඇවිත් සංදීප්ගෙන් අහන්නේ අනික් අයගෙන් ප්‍රශ්න කරන්න සම්මන්ත්‍රණ ශාලාවට කැඳවන්නද කියලා. සම්මන්ත්‍රණ ශාලාවට කැඳවන්න ඕනි නෑ. ජෝන් හිටියේ මේ කැබින් එකේ. කවුරු හරි ඒ දේ කරා නම් මෙතනම හෙළිවේ. ඒකට කියන්නේ මනෝවිද්‍යාව කියලා. ඒ නිසා හැමෝගෙන් ප්‍රශ්න කිරීම මෙතනම කරන්න ඕනි කියලා සංදීප් කියනවා. ඒ අනුව මෙතන ඉන්න අයව වෙන වෙනම ගෙනල්ලා ප්‍රශ්න කරනවා වගේම ඒ හැම කෙනෙක්ගේම අත්වල සුවඳ බලන්න සංදීප් අමතක කරේ නැහැ. සංදීප් මෙම කරන්නත් හේතුවක් තිබුණා. ජෝන්ගේ මිනි මැරමුණ වොෂ්රූම් එකෙන් වෙන කිසිම ඇඟිලි සැනකුණක් ලැබුණේ නැහැ. මෙතන ඉන්න කවුරු හරි කෙනෙක් මිනි මැරුම කරා නම් අනිවාර්යයෙන්ම අත්වලට ග්ලව්ස් දාන්න ඕනි. ඉතින් ග්ලව්ස් දැම්මම අත්වල එන රබර් සුවඳ තමයි කාගේ හරි අතකින් එනවද කියලා සංදීප් බැලුවේ. මෙහෙම පරීක්ෂා කරද්දී පොලිස් කාන්තාවකට නීෂගේ බෑග් එකේ තිබිලා නිදි පෙති වගේක් ලැබෙනවා. නීෂ නම් මේ ගැන කිව්වේ එයාට නිින්ද යන්නේ නැති නිසා ඒව ගෙවල් ළඟ ෆාමසි එකකින් ගත්තේ කිසිම වෛද්‍ය නිර්දේශයක් නම් නැහැ කියලා. සංදීප් මේ ෆාමසි එක ගැනත් හොයලා බලන්න පියවර ගන්නවා. මොකද නිදි පෙති කිසිම ෆාමසි එකකින් වෛද්‍ය නිර්දේශයක් නැතුව නිකුත් කරන්නේ නැති නිසා. සංදීප් ෆයාස් කෙනුත් ප්‍රශ්න කරනවා. ෆයාස් නම් කියන්නේ ජෝන් සර් හැමෝටම හරිම හොඳයි. ඒත් ගිය සතියේ එයා බිබිෂ්ට හොඳටම බැන්නා. සර් ඒ වගේ කෑ ගහනවා මං කවදාවත්ම දැකලා නැහැ. එහෙම කෑ ගහලා එයාට අන්තිමට හුස්ම ගන්නත් බැරි වුණා කියලා. බිබිෂ්ගෙන් මේ ගැන අහද්දි නම් එයා කියන්නේ මං නොකරපු දෙයකට තමයි එයා මට බැන්නේ. මට ජොබ් එකෙන් අයින් වෙන්නත් හිතුණා. ෆයාසත් සර් එක්ක රණ්ඩු වෙලා බබල් ගම් එයාගේ ලැප්ටොප් එකේ තලවලා තියෙනවා කියලා. සංදීප් ඇල්බර්ට්ගෙන් වගේම සෙබස්තියගෙනුත් ඊළඟට ප්‍රශ්න කරනවා වෙන වෙනම. සෙබස්තියන්ගෙන් අහන්නේ ඔෆිස් එකෙන් තේ බොන්න පුළුවන් වෙලත් ඇයි එළියෙන් තේ බොන්නේ කියලා. එළියේ එක එක වර්ගයේ ෂෝටිස් තියෙනවනේ සර් ඒකයි කියලා. ඔයාට සිගරට් එහෙම බොන්නත් පුළුවන් නේද? කාලෙකට සැරයක් මං එහෙම කරනවා කියලා සෙබස්තියන් රහීම් චෙක් කරලා දුන්න එයාගේ පර්ස් එක අතට ගන්නවා. සංදීප් එතකොටම දකිනවා සෙබාගේ අතේ ඇඟිල්ලක් තුවාල වෙලා තියෙනවා වගේම ඒක අද වෙච්ච තුවාලයක් කියලා.
සෙබා නම් මේ ගැන කියන්නේ එයාගේ මේසෙට අත තුවාල වුණා කියලා. සංදීප් රහීම්ට කියනවා මේක ඇත්තක්ද කියලා සෙබා එක්ක ගිහින් බලන්න කියලා. සෙබස්තියන් රහීම්ට මේසෙ අත වැදුන තැන පෙන්නනවා. රහීම්ට එයාගේ යාළුවෙකුගෙන් කෝල් එකක් එනවා. රහීම් කෝල් එකට උත්තර දෙමින් ඉද්දී එයා දකිනවා අරවින්ද් එයාගේ බෑග් එකට මොනවදෝ දානවා. රහීම් කෝල් එකත් කට් කරලා යන්නේ අරවින්ද් ළඟට. බෑග් එකේ මොනවද හැංගුවේ කියලා රහීම් අරවින්ද්ගෙන් ප්‍රශ්න කරද්දී මොනවත් නැහැ කියලා රහීම්වත් අල්ලු කරලා මෙතනින් පැනලා දුවනවා එළියට. එළියේ ඉඳපු පොලිස් නිලධාරීන් එක්ක එළියට පැන ගන්න අරවින්ද් ඔට්ටුවේ වී ඉන්නකොට සංදීප් මෙතනට ඇවිත් අතේ තිබුණ බෝලයක් විසි කරලා එයාගේ දන හිසට ගහනවා. අරවින්ද මේ වැදුණු පාරත් එක්ක එයා වැටෙනවා. රහීම් අරවින්ද්ගේ කම්බුලට ගහලා එයාගේ බෑග් එක චෙක් කරනවා බෑග් එකේ මොනවද හැංගුවේ කියලා බලන්න. බෑග් එකේ තිබිලා මද්‍රව්‍ය පැකට් එකක් රහීම්ට ලැබෙනවා. අරවින්දව ගෙනත් ඔෆිස් එකේ මේසයකට අල්ලලා මාංචු දාන්නේ එයා පැනලා යන්න උත්සාහ කරන නිසා. අරවින්ද් මෙතෙන්දී රහීම්ගෙන් සමාව ඉල්ල කෑ ගැහුවත් රහීම්ට හොඳටම කේන්ති යනවා. රහීම් අරවින්ද්ට කේන්තියෙන් බනිද්දී රජීව්ට වොෂ්රූම් යන්න ඕනි කියනවා. රහීම් රජීව්ටත් නිතරම වොෂ්රූම් යන එකට බනිනවා. මේ දේවල් සිද්ධ වෙද්දී වීටෙක් කම්පැනි එකේ අනෙක් සහකරු ජෝන්ගේ සමීපතම මිතුරා ගිබ්සන් එනවා මෙතනට. කතාවේ මෙතෙක් වෙලා කියපු ගිබ්සන් තමයි මේ. ගිබ්සන් ඩුබායි වල ව්‍යාපාර කරත් සතියකට කලින් ඉන්දියාවට ඇවිත් තියෙන යාළුවෙක්ගේ වෙඩින් එකකට. ගිබ්සන් ඉන්දියාවට ආවට පස්සේ ජෝන් මුණ ගැහිලා නැහැ. නමුත් එයාට කෝල් වලින් කතා කරලා තියෙනවා. ගිබ්සන් මේ විස්තර සංදීප්ටත් කියනවා. සංදීප් ගිබ්සන්ගේ ෆෝන් එකත් චෙක් කරනවා. ඒත් සැකකටයුතු දෙයක් නම් ලැබෙන්නේ නැහැ. දැන් ජෝන් නැති නිසා එයාගේ සහෝදරය ඉවාන්ට ඒ ටික පවරනවා කියලාත් ගිබ්සන් කියනවා. ඒ වගේම මේ ව්‍යාපාර අපේ තාත්තලා තමයි කරේ. එයාලගෙන් තමයි අපිට පැවරුනේ කියලා සංදීප්ට කියනවා. ඔයා දන්න කවුරු හරි හිටියද ජෝන් එක තරහෙන්. සංදීප් අහන්නේ ගිබ්සන්ගෙන්. අපි ව්‍යාපාරිකයෝ. අපේ තරඟකරුවන් ඔක්කොම හතුරන් විදියට තමයි අපි බිස්නස් වලදී දකින්නේ. ගිබ්සන් පිළිතුරු දෙනවා. ඔයාට සති දෙකක් යනකම් ඉන්දියාවෙන් යන්න බෑ. ඕනි වුණොත් මං කතා කරන්නම් කියලා සංදීප් ගිබ්සන්ට යන්න දෙනවා. ඔයාලා හිතන්නේ ඇත්තටම මේක මිනිමෙරුමක්ද? එහෙනම් මේක කවුරු කරන්න ඇති කියලාද? සංදීප් ඔෆිස් රූම් එකෙන් එළියට එන්නේ ගිබ්සන් යන දිහාත් බලාගෙනම. සංදීප් සිගරට් එකකුත් පත්තු කරගෙන එයාගේ සපත්තුවේ ලේස් එක ගැට ගන්න කකුල ගන්නවා එතන තිබුණු කාර් එකක් උඩට. එතකොට එයා දකිනවා කාර් එකේ රස කැවිලි රූපයක් ඇඳලා තියෙනවා. ඒකත් එක්ක සංදීප්ට පරණ සිද්ධියක් මතක් වෙනවා. එයාගේ හිතවත් ඩොක්ටර් කෙනෙක්ගේ ගෙදර එයාගේ වාහනෙන් ගියපු වෙලාවේ ඒ ගෙදර ඉඳපු පුංචි ළමයා කරපු දඟ වැඩක්. එදා සංදීප්ගේ කාර් එකෙත් ඒ පුංචි ළමයා ඒ වගේ රස කැවිලි රූපයක් ඇඳලා තිබුණා. ඉතින් මේ වාහනේත් තියෙන ඒ රූපයමයි. සංදීප්ට මේ ගැන සැක හිතෙනවා. මේ වාහනේ අයිති කෙනා ඩොක්ටර්ව හම්බ වෙන්න යන්නේ නැති කියලා. මේ ගැන හිතා ඉද්දී සංදීප්ට කෝල් එකක් එනවා. ඒ නිෂගේ බෑග් එකේ තිබිලා හම්බ වුණු නිදිපෙතිගත් ෆාමසි එක හොයාගෙන. ඉතින් මේ බෙහෙත් ගන්න ඩොක්ටර් අර්ජුන් තමයි නිර්දේශ කරලා තියෙන්නේ කියලාත් ඒ නිලධාරියා සංදීප්ට කියනවා. ඉතින් මේ ඩොක්ටර් අර්ජුන් තමයි සංදීප්ගේ හිතවත් ඩොක්ටර් වෙන්නේ. ඉතින් සංදීප්ට ටිකක් මේ ගැන සැක හිතෙන්න ගන්නවා. සංදීප් ආයේ ඔෆිස් රූම් එකට ඇවිත් එයා එළියදී දැක්ක වාහනේ අංක කියලා අහන්නේ ඒක කාගේද කියලා. ඒ කාර් එක මගේ. නැගිටලා උත්තර දෙන්නේ අරුන්. ඒ වාහනේ ඉස්සරහා ඌරලා තියෙන්නේ ඇයි කියලා හද්දී අරුන් කියන්නේ ඒ මගේ පුතාගේ විකාරයක් කියලා. සංදීප් මුකුත්ම නොකිය පොලිස් කාන්තාවකට කතා කරලා අරුන්ගේ ෆෝන් එක ගේන්න කියනවා. සංදීප් කාටවත්ම එන්න එපා කියලා මීටින් රූම් එකට වෙලා අරුන්ගේ ෆෝන් එක චෙක් කරන්න ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ ආයෙත් පොලිස් කාන්තාව ඇතුළට එනවා. සංදීප් ෆෝන් චෙක් කරාට පස්සේ පුංචි හොඩුවාවක් හොයාගත්තා. එයා ඩොක්ටර් අර්ජුන්ට කතා කරලා එයාව මීට් වෙන්න ඕනි කියනවා. එහෙම කියලා එයා යන්නේ ඩොක්ටර් අර්ජුන්ගේ ගෙදරට. සංදීප් ඩොක්ටර්ගේ මිදුලේ වාහනේ නතර කරලා කාර් එකෙන් බහිද්දී ඒ ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනත් හම්බ වෙනවා. එයා එක්කත් කතා කරලා සුවදුක් විමසලා සංදීප් යන්නේ අර්ජුන්ව බලන්න ගේ ඇතුළට. එතකොටම රහීම් කෝල් කරලා අහන්නේ ඔෆිස් එකේ ස්ටාෆ් එකට මොකද කරන්නේ? ගෑනු අයත් මෙතන ඉන්නවා. මීඩියා වලනුත් මෙතනට ඇවිත් කියලා. මං ඉක්මනට එන්න. පිටින් එන අයට ඇතුල් වෙන්න දෙන්න එපා. සංදීප් එහෙම කියලා කෝල් එක කට් කරනවා. සංදීප් ඩොක්ටර් එනකම් ගෙදර ෆොටෝ දිහා බලන් ඉන්නවා. එතකොට සංදීප් දකින්නේ ඒ බිත්තියක ඒ රස කැවිලි පින්තූරේ. මේ තමයි ඩොක්ටර් අර්ජුන්. එයා සංදීප් ළඟට එන්නේ පරණ පොත් ගොඩකුත් උස්සගෙන. සංදීප් මෙතෙන්දී ආපු කාරණාව ගැන කෙලින්ම අහන්නේ නැහැ. අර්ජුන්ගේ දැන් පෞල් විස්තර ටිකක් සුවදුක් ගැනත් කතා කරනවා. අර්ජුන් අහන්නේ යුනිෆෝම් එකෙන්ම මාව හදිසියෙම මුණ ගැහෙන හේතුව මොකක්ද කියලා.
මං නඩුවක් ගැන අහන්න ආවේ. ඩොක්ටර් වීටෙක් එකේ සේවකයින්ව දන්නවද? සංදීප් එහෙම ආද්දී අර්ජුන්ගේ අතේ තිබුණ පොත් ටිකත් බිමට වැටුණා බය වෙලා වගේ. ඊට පස්සේ අර්ජුන් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැතිව සංදීප් එක්ක වැටුණ පොත් ටික එකතු කරන්න ගත්තා. සංදීප් ප්‍රශ්නේ ආයෙත් ඇහුවා. ඒත් අර්ජුන්ගේ පිළිතුර මං එහෙම ආයතනයක් දන්නේ නැහැ කියන එක. ඒ කම්පැනි එකේ කෙල්ලෙක් නිදිපෙති ගන්නවා. ඒ ඔයාගේ වට්ටෝරුවකට. සංදීප් නීෂ ගැන අහනවා. මං ළඟට ගොඩාක් ලෙඩ වෙනවා. මං ඒ අය වැඩ කරන තැන් අහන්නේ නැහැ. සංදීප් මේ විදියට අර්ජුන්ගෙන් ප්‍රශ්න කරන්නත් හේතුවක් තිබුණා. මොකද වීටෙක් ඔෆිස් එකේ වැඩ කරන සේවකයින් 15යි. ඒ කෙනෙක් 13 දෙනෙක්ම ඩොක්ටර්ව හම්බ වෙන්න වෙන වෙනම හරි සාමූහිකව හරි ඇවිත් තියෙනවා. ඩොක්ටර් අර්ජුන් සර්වාංග රෝග විශේෂඥයෙක් නිසා සංදීප් මේක සාමාන්‍ය විදියට හිතන්නේ නැහැ. සංදීප්ට ඩොක්ටර් ගැන සැක කරන්න හේතුවක් තිබුණා. එයා ඔෆිස් එකේ ෆෝන් චෙක් කරද්දී අරුන්ගේ ෆෝන් එක වෙනුවට වෙන ෆෝන් එකක් තමයි චෙක් කරන්නේ. මෙතනදී පොලිස් කාන්තාව ආයෙත් අරුන්ගේ ෆෝන් එක ගෙනත් දෙනවා. ඉතින් මේ ෆෝන් දෙකේම එකම ලොකේෂන් එකට ගියපු තැනක් විදියට ඩොක්ටර් අර්ජුන්ගේ ගෙදර පෙන්නනවා. මේ සැකේට එයා හැම ෆෝන් එකකම ලොකේෂන් මැප් එක චෙක් කරනවා. ඉතින් මෙතනින් 13 දෙනෙක්ගේම ෆෝන් වල ඩොක්ටර් අර්ජුන්ගේ ගෙදර ලොකේෂන් එක තියෙනවා. මං ඔයාලට මුලින් කිව්වේ අරුන්ගේ කාර් එකේ තිබුණ පින්තූර ගැන. ඒ ගැන අරුන් කිව්වේ බොරුවක් බවත්. නීෂ නිදිපෙති වෛද්‍ය නිර්දේශයක් නැතුව ෆාමසියෙන් ගත්ත කියන එක බොරුවක් නිසා තමයි සංදීප් හැමෝගෙම ෆෝන් චෙක් කරේ. මොකද අපි කරන දේවල් අමතක වුණත් ෆෝන් එකේ හැම දෙයක්ම සටහන් වෙලා තියෙන නිසා. මේ හේතු කියලා සංදීප් ඩොක්ටර්ගෙන් වීටෙක් ස්ටාෆ් එක ගැන ඇහුවත් අර්ජුන්ගේ උත්තරය උනේ කලින් පිළිතුරම තමයි. එතකොට සංදීප් කියන්නේ අද උදේ ජෝන් මැරුණ කියලා. මේක අහද්දී ඩොක්ටර් පුදුම වෙලා ජෝන් මැරුණද අහනවා. සංදීප් ඩොක්ටර් අර්ජුන්ගෙන් අහන්නේ වීටෙක් ගැන දන්නේ නැහැ. ඒකේ සේවකයෝ ගැන දන්නේත් නැහැ. ඒ ජෝන් ගැන නම් දන්නව නේද කියලා. සංදීප්ට මෙතනදී ඩොක්ටර් ගැන තිබුණේ සැකයක් විතරයි. ඒත් මේ දේ නිසා එයා ඒක සැකයක් නෙමෙයි කියලා තහවුරු කරගත්තා. ඩොක්ටර් එයාට මේකට සපෝට් කරන්නේ නැති නිසා සේවකයින්ගෙන් මේ ගැන ප්‍රශ්න කරන්න තීරණය කරනවා. ඉතින් සංදීප් අර්ජුන්ට ස්තුති කරලා මෙතනින් යන්න කියලා පුටුවෙන් නැගිටින්නේ. එතකොටම අර්ජුන් තීරණය කරනවා සංදීප්ට ඇත්ත කියන්න. සංදීප්ටත් වඩා දේවල් වීටෙක් කම්පැනි වගේම ජෝන් ගැනත් ඒ ස්ටාෆ් එක ගැනත් අර්ජුන් දැනගෙන හිටියා. අර්ජුන්ගේ වයිෆ් ඩොක්ටර් රෙචල්ගේ රෝගියෙකු නිසා තමයි වීටෙක් ගැන අර්ජුන් හොයන්න පටන් ගත්තේ. ඉතින් මේ සමාගමේ ඇසිස්ටන්ට් විදියට වැඩ කරන මීරා ඔයාලට මතක ඇතිනේ. විවාහයෙන් ගොඩක් කල් ගත වුණාම තමයි මීර ප්‍රෙග්නන්ට් වෙන්නේ. ඉතින් හදිසියෙම ඇතිවුණ වේදනාවක් නිසා මීරව හොස්පිටල් ඇඩ්මිට් කරලා ස්කෑන් එකක් කරනවා. මේ ස්කෑන් එකෙන් මීරගේ දරුවා පැය 24කට කලින් නැති වෙලා කියලා ඩොක්ටර් රෙචල් තහවුරු කරනවා. දරුවා නැති වුණාට පස්සේ මීරගේ සෞඛ්‍ය ගොඩක් නරක අතට හැරුණා. ඒ නිසා ඩොක්ටර් රෙචල් අර්ජුන් වෙතට මීරව යොමු කරනවා. රෙචල් හිතන්නේ කම්පැනි එකේදී මීරට කිසියම් හෝ මත්ද්‍රව්‍යයක් පෙවෙන්න ඇති කියලා. මේ සැකය නිසා අර්ජුන හම්බෙන්න ආපු මීරට ප්‍රතිකාර කරන්න කලින්ම ලේ සාම්පල් එකක් ටෙස්ට් කරනවා. ඉතින් ඒ රුධිර සාම්පල් එකේ තිබිලා විදේශීය අන්තර්ගතයක් අර්ජුන්ට හම්බ වෙනවා. අර්ජුන්ට හිතාගන්න බෑ මේ මොකක් වෙන්න ඇතිද කියලා. මීරට සාමාන්‍ය ප්‍රතිකාර කරන ගමන් එයා මේ සම්බන්ධව පරීක්ෂණ කරමින් ඉඳියේ. මේ අතරදී තමයි එයාගෙන් ප්‍රතිකාර ගන්න ඇල්බර්ට් වගේම සෙබස්තියන් එන්නේ. එයාට තිබුණේ හිස රදය නිින්ද නොයාම වගේ ගැටලු. මේ දෙන්න එක කතා කරද්දී අර්ජුන් දැනගන්නවා මේ දෙන්න වැඩ කරන්නේ වීටෙක් එකේ කියලා. ඉතින් අර්ජුන් මේ දෙන්නගේ රුධිර සාම්පල ටෙස්ට් කරනවා. ඉතින් අර්ජුන් සැක හිතපු විදියටම ඒ දෙන්නගේ ලේවලත් මීරගේ ලේවල තිබුණ විදේශීය අන්තර්ගතය තියෙනවා. ඉතින් අර්ජුන් මේ දෙන්නට මීර ගැන කියනවා. ඒත් මීර නම් මෙයාගේ රෝගයේ විදියට ආසාදනයක් කියලා තමයි තිබුණේ. එකම ඔෆිස් එකේ 3 දෙනෙකුටම එකම වෛරස් එකක් තියෙන නම් මෙයාලා වැඩ කරන තැන අනිවාර්යයෙන්ම බලපානවා. ඒ වගේම සමහර මත්ද්‍රව්‍ය අපේ DNA විකෘති කරනවා. ඉතින් මේ වගේ මත්ද්‍රව්‍යයක් ඔයාලගේ ලේවල තියෙනවා කියලා තවදුරටත් අර්ජුන් පැහැදිලි කරනවා මේ දෙන්නට. ඔෆිස් එකෙන් නම් අපිට මෙහෙම වුණේ අපේ අනිත් අයටත් මේ විදියටම ඇති නේද ඇල්බර්ට් කියනවා. ඉතින් ළඟදී මේ වගේ සෞඛ්‍ය ගැටලු තියෙන අය ඔෆිස් එකේ ඉන්නව දැකලා තියදහද්දී මේ දෙන්නට අරුන් සහ ෆයාස් මතක් වෙනවා. ඒ අරුන්ගේ කොණ්ඩේ ළඟදී ගොඩක් යන නිසා තෙල් වර්ග ඇනෝම් කරනවා. ඒ වගේම ෆයාස්ට පෙනීමේ ප්‍රශ්න වලට කණ්ණාඩි දාලත් එයාට ඇස් පෙනීමේ ගැටලු තවත් මතුවලා තියෙනවා කියලා ඩොක්ටර්ට කියනවා. ඩොක්ටර් මේ දෙන්නට කියන්නේ එයාලවත් පරීක්ෂා කරන්න මෙහි එක්කන් එන්න කියලා. ඉතින් මේ විදියට ඔෆිස් එකේ හැමෝම එක්කන් ඩොක්ටර්ව හම්බ වෙන්න ආවා.
මෙතන ඉඳපු හැම කෙනෙකුටම වගේ මොකක් හරිම සෞඛ්‍ය ගැටලු තිබුණා. මේ හැමෝම එක කතා කරද්දි තමයි අර්ජුන්ට ජෝන් ගැන දැනගන්න ලැබෙන්නේ. බීටෙක් කම්පැනි එකේ ඩිරෙක්ටර් කියලා. අර්ජුන් මේ හැමෝගෙම රුධිර සාම්පල් අරගෙන ටෙස්ට් කරා. මීරගේ ලේවල තිබුණ කෙමිකල් එකම මේ හැමෝගෙමත් ලේවල තිබුණා. ඔෆිස් එකේදී මේ හැමෝටම නොදැනුවත්ම මේ විෂ ශරීරගත වෙලා තියෙනවා කියලා අර්ජුන් හිතනවා. අර්ජුන් ඔෆිස් එකේ දෛනික චර්යාවන් ගැන විමර්ශනය කරලා සෙබස්තියන්ට කියලා එයාට ඔෆිස් එකෙන් කන්න දෙන බිස්කට්, තේ, වතුර පරීක්ෂා කරන්න ගෙන්න ගන්නවා. මේ හැම දෙයකමත් ඒ කෙමිකල් එක අර්ජුන් අඳුර ගන්නවා. අර්ජුන් සෙබස්තියන්ට කතා කරලා මේ කිසිම දෙයක් ගැන ජෝන්ට කියන්න එපා කියලාත් කියනවා. ජෝන් ගැන අර්ජුන් හොයන්න පටන් ගන්නවා. වී-ෆාමා එකේ නිර්මාතෘ ජෝන්. වී-ෆාමා ඩොක්ටර්ස්ලා අතර ගොඩාක් ප්‍රසිද්ධයි. මොකද මේක ලොකු ප්‍රසිද්ධ ඖෂධ රසායනාගාරයක්. මේ ගැන තවදුරටත් පරීක්ෂණ කරපු අර්ජුන් සෙබස්තියන්ට කියලා ජෝන්ගේ ලැප්ටොප් එකෙන් ලිපි ලේඛන කිහිපයක් අරන් එන්න කියනවා. කිව්ව විදියට සෙබස්තියන් යාළුවෝ එක්ක මේ දේවල් ඩොක්ටර්ට ගෙනත් දෙනවා. මේ ලිපිවල වීටෙක් එකට නොගැලපෙන ඩොකියුමන්ට් කිහිපයක් තියෙනවා. අර්ජුන්ට පංච් මැෂින් එකේ නිල් ප්‍රින්ට් එකක් හම්බ වෙනවා. මේ ගැන හොයලා බලද්දී අර්ජුන්ට දකින්න ලැබෙන්නේ ඒ HMV වෛරසය නැත්නම් රෙඩ් වෛරසය. මේකේ ප්‍රතිවිරෝධය තේ හා වතුර එක්ක ඔෆිස් එකේ හැම කෙනෙකුටම ලේවලට ඇතුළත් කරලා. ඒ වගේම මේ පංච් මැෂිම හරහා දවස් ගානේ එයාලගේ ශරීරයේ වෙන වෙනස්කම් අඳුරගෙන තියෙනවා. ඉතින් ජෝන් මේ හැම දෙයක්ම කරන්නේ ඖෂධ ශාස්ත්‍රයේ ඒකාධිකාර බලය ලබා ගන්න. වීටෙක් ඔෆිස් එකේ අවුරුදු 22 60 දක්වා වයස් කාණ්ඩ සේවකයින් ඉන්න නිසා මේ වෛරස් එක එයාට බලපාන්නේ කොහොමද බලන්නත් ජෝන්ට පුළුවන් වුණා. ඒ වගේම මේ පංච් මැෂිමේ නැනෝ ඉදිකටු හරහා මෙයාලගේ DNA සාම්පල් අරන් ඒ හැමෝගෙම වෙනස්කම් අධ්‍යයනය කරන්න වී-ෆාමා කම්පැනි එකට පුළුවන් වෙනවා. ඉතින් මේ විදියට හොයාගන්න හදන අලුත් ඖෂධයට සබ්ජෙක්ට් එක වෙන්නේ වීටෙක් කම්පැනි එකේ මේ ස්ටාෆ් එක. ඉතින් ඩොක්ටර් අර්ජුන්ට මේ කිසිම කෙනෙක් සුව කරන්න බැරි වෙනවා. මොකද මේ ප්‍රතිවිරෝධකය හදලා තියෙන්නේ කළු ඖෂධ යොදාගෙන. ඒව දැන්ටමත් හොයාගෙන තිබුණේ නැති නිසා. ඒත් අර්ජුන් මේ හැමෝටම එයාගේ අත්දැකීම් එක්ක වේදනාව මගහරව ගන්න උදව් කරනවා. ඩොක්ටර් අර්ජුන් මේ හැම විස්තරයක්ම සංදීප්ට කියනවා. ඒ වගේම මේ වෙනකම් එයා හොයාගත්ත දත්ත සංදීප්ට දෙනවා. ඒ වගේම ජෝන් මේ හැමතොරතුරක්ම එකතු කරගත්තට පස්සේ පංච් මැෂින් එකත් මාරු කරලා තේ වතුර පිටින් ගේන්න අරන් තිබුණ බවත් අර්ජුන් කියනවා. සංදීප්ට හිතාගන්න බෑ තාමත් අර්ජුන් වීටෙක් ස්ටාෆ් එක එකතු වෙලා ජෝන්ට මොනව කරාද කියලා. වීටෙක් ඔෆිස් එකේ හැමෝම ශාරීරිකව වගේම මානසිකවත් ගොඩක් විඳවමින් හිටියේ. මේ හැම දෙයක්ම එයාලගේ ජීවිත කාලය පුරාවටම බලපාන බවත් එයාලා දැනගෙන හිටියා. මේ නිසා මේ හැමෝම එයාලගේ වේදනා සමාජයට හංගන්න පටන් ගත්තා. මේ හැමෝම ගොඩක් කල්පනා කරලා ලොකු තීරණයක් අරන් තිබුණා. මොකද ජෝන්ගේ අවසාන වගේම පළවෙනි ගොදුර එයාලා නෙවෙයි නිසා. අර්ජුන් මේ ගන්න තීරණය වැරදි කියලා කොච්චර එයාලට කිව්වත් ඒ හැමෝම හිතුවේ මේක සමාජය වෙනුවෙන් කරන මෙහෙවරක් කියලා. මොකද සමහර නීති සල්ලි වලට වෙනස් කරන්න පුළුවන් නිසා. ඒ වගේම මීරගේ මරුණු දරුවට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ හැමෝටම ඕනි වුණා. මෙයාලගේ මේ දැඩි තීරණය වෙනස් කරන්න අර්ජුන්ට හැකියාවක් තිබුණේ නැහැ. මනුස්සයෙකුට මේ වගේ දෙයක් කරන්න තරම් ඒ මනුස්සයාගේ හිත කොච්චරනම් අකාරුණිකද? අපේ සමාජයේ ජෝන්ලා වගේ අය ඕනි තරම් ඉන්නවා. මේ අයගේ සැලැස්ම කොයිම වෙලාවකවත් අර්ජුන්ට කියලා තිබ්බේ නැහැ. අර්ජුන්ගේ මතය උනේ නම් මේ අයම කොයිම වෙලාවකවත් වැරදි නැති බවත් එයාලගේ ජීවිතේ විනාශ කරපු කෙනාටත් දඬුවමක් දුන්න කියන එක. ඒ ජෝන් මැරුණ කියලා මේක නවතින්නේ නැහැ. මොකද ඒ පිටිපස්සේ ලොකු මාෆියාවක් තියෙනවා. සංදීප් පොලිස් නිලධාරියෙක් විදිහට මේ අය වැරදි කියලා දැක්කත් අර්ජුන් කියන්නේ මේ විනාශ වුණු ජීවිත තවත් විනාශ නොකර මේ ලොකු මාෆියාව ගැන තොරතුරු හොයන්න කියලා. මෙතනදී සංදීප් අහන්නේ ගිබ්සන් කියලා කෙනෙකුත් මේකට සම්බන්ධද කියලා. දැන්ට ලැබුණු තොරතුරු වල එහෙම නමක් නැහැ. මං ඔයාට මේ හැම ලැබෙන තොරතුරක්ම මේල් කරන්න. ඔයා මේ අයව අත්හැරලා හරිම වැරදිකාරයව හොයාගන්න. අර්ජුන් කියන්නේ සංදීප්ට. සංදීප් මේ හැම තොරතුරක්ම අරගෙන ඩොක්ටර්ගේ ගෙදරින් පිට වෙලා යන්නේ ඔෆිස් එකට. ඒ සංදීප් තවමත් දන්නේ නැහැ මෙයාලා අතරින් කවුරු කොහොම මරන්න ඇතිද කියලා ජෝන්ව. ඔයාලා හිතන්නේ ජෝන් මෙයාලා කොහොම මරන්න ඇති කියලාද? සංදීප් ඔෆිස් එක ඇතුළට එද්දී දකින්නේ මේ රෙඩ් වෛරස් එක නිසා මෙයාලා පීඩා විඳින විදිය. රහීම් සංදීප් ළඟට ඇවිත් අහන්නේ මෙයාලට අපි මොකද කරන්න කියලා. සංදීප් මේ හැමෝම නිදහස් කරන්න වගේම අරවින්දත් යන්න දෙන්න කියනවා. සංදීප් ගෙදර ඇවිත් කල්පනා කරන්නේත් මෙයාලා අතරින් කවුරු කොහොම CCTV වලටත් හොරෙන් ජෝන්ව මරන්න ඇත්තේ කියලා. මේ අතරේ මරණ පරීක්ෂකතුමිය සංදීප්ට කෝල් කරනවා. එයා නම් කියන්නේ කලින් සැක කරමු හැම දෙයක්ම වැරදි. පහර දීමක්වත් වසපෙවිලවත් නැහැ. ඒ වගේම වැටිලා වුණු තුවාලයෙන් මැරෙන්න තරම් ලේ ගිහිල්ලවත් නැහැ කියලා. එයාට හුස්ම ගැනීමේ අපහසුතාවයකින් තමයි එයා මැරිලා තියෙන්නේ කියලා. මේ අතර එයා ගෙදර බිම මැරුණු සතෙක්ව කූඹිය ගොඩක් එකතු වෙලා අරන් යනවා දකිනවා. සංදීප්ට තිබුණේ
නටු විසඳන්න වෙනස්ම ක්‍රමයක්. එයා නිතරම මනෝවිද්‍යාව පාවිච්චි කරා. ඒ අනුව එදා දවසේ ජෝන් වොෂ්රූම් එකේ ඉදී ස්ටාෆ් එක කරපු හැම දෙයක්ම හොඳට අධ්‍යයනය කරා. එතකොට සංදීප් තේරුම් ගන්නවා මේක හොඳට හදපු සැලැස්මක් බව. මේ සැලැස්ම මොකක් වෙන්න ඇතිද? ඇල්බර්ට් සෙබස්තියන් දෙන්න එක්ක නිතර මේ ගැන සාකච්ඡා කරා. එයාලා හිතනවා මේක හදිසි මරණයක් බවට ඔප්පු වෙන විදියට කරන්න ඕනි කියලා. ඒත් හැමතැනම CCTV තියෙන නිසා හරියම පරිස්සමින් කරන්න ඕනි කියලාත් එයාලා දැනගෙන හිටියා. ඉතින් මේ දෙන්නා මුලින්ම කරේ ජෝන්ගේ චර්යාවන් අධ්‍යයනය කරපු එක. එතනදී මේ දෙන්න දැනගන්නවා ජෝන් උග්‍ර ඇතුම රෝගයකින් පීඩා විඳිනවා කියලා. ඒ වගේම එයා බොන්නේ එයාගේ කැබින් එකේ තියෙන කොෆි මැෂින් එකේ කොෆි බව වගේම එයා ඔෆිස් එකට එන වෙලාවත් එයාලා දැනගන්නවා. ඔෆිස් එකේ CCTV තියෙන තැන් ගැන හොයලා බලන්නත් මේ දෙන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක් ගැනම ඔෆිස් එකෙන් එළියේ ටේබල් එකක ඉඳන් මේ දෙන්න කතා කරනවා. එතකොට ඇල්බර්ට් දකිනවා තාප්පේ එල්ලලා තියෙන ෆයර් හෝස් එක. මේකෙන් එයාට අදහසක් ලැබෙනවා. ඉතින් මේ දෙන්න එක්ක ඔෆිස් එකේ අනිත් අයවත් කතා කරාම මේ ගැන කතා කරනවා. මේ කතා බහට රජිව් සම්බන්ධ කරගන්නේ නැහැ. මොකද රජිව් ජෝන්ට ගොඩක්ම පක්ෂපාතී නිසා. ජෝන් දවස් දෙකකින් කැනඩ යන නිසා මේ කරන වැඩේ ඉක්මන් කරන්න ඕනි කියලා තමයි මීරා කියන්නේ. මේ අයගෙන් ටික දෙනෙක් මේ වැඩේට බය වුණත් අවසානයේ මෙයාලා හැමෝගෙම ජීවිත විනාශ කරපු ජෝන්ට පාඩමක් උගන්වන්න ඕනි කියලා හැමෝම එකඟ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සැලසුම් කරන්නේ. සිකියුරිටි වත්තකට අලුත් හෝස් බටයක් ගන්නවා පරණ බටේ කැඩිලා නිසා. ඒත් පරණ හෝස් බටේ විසි කරන්නේ නැතුව ඒක ෆයර් ගෑස් තියෙන ළඟින් තියෙනවා. සෙබස්තියන්ගේ කාර් එක ෆයර් ගෑස් තියෙන තැනින්ම නවත්තන්නේ බිබීෂ්ගේ කොටස කරන්න පුළුවන් වෙන්න. බිබීෂ් එනකොට සිකියුරිටි කුණු පුච්චෙන්න දාලා තමයි තියෙන්නේ. බිබීෂ් එදා වැඩට එන්නේ ගොඩක් පරක්කු වෙලා. ඒක සැලැස්මේ කොටසක්. සෙබස්තියන්ගේ කාර් එක උඩට නැගලා ෆයර් ගෑස් ටේබල් එකට නැගලා ඇතුලේ ඉඳලා වාතය පිට වෙන තිබුණ කවුළුව වහන්න තමයි බිබීෂ්ට තිබුණේ. බිබීෂ් මේක කරන්න එතන තිබුණ පරණ හෝස් බටේ වගේම බැලුන් එකක් පාවිච්චි කරනවා. ඉතින් මේ වාතය පිට වෙන කවුළුව සම්බන්ධ වෙලා තිබුණේ ජෝන්ගේ ප්‍රයිවට් වොෂ්රූම් එකට. මේ හැමදේම කරන්නේ CCTV වලට පේන්නේ නැති වෙන්න. ඔෆිස් එකේ ජෝන්ට පක්ෂපාතීව ඉඳපු රජිව්ව මෙතනින් අයින් කරන වගකීම මීරට පැවරෙනවා. ඒ නිසා රජිව්ට උදේම මීටින් එකක් සම්බන්ධ කරනවා. මේකට ෆයාස්වත් සම්බන්ධ කරන්නේ වැඩේ ඉවර වෙනකන් එළියට එන්න නොදී වග බලා ගන්න. ජෝන්ව කැබින් එකෙන් වොෂ්රූම් එකට යවන වැඩේ සිද්දුට තමයි පැවරුනේ. ඒ ඔෆිස් එකේ ටී ටයිම් එකට. කොපි මැෂින් එකට කොපි කුඩු පුරවන අතරතුරේ පුංචි කඩදාසියක් කොපි මැෂින් එකේ බටේට හිර කරනවා. ජෝන් කෝපි ගන්න බටන් එක ප්‍රෙස් කරාම කෝපියාගේ ඇඟට විසි වෙන්න තමයි සිද්දු මේ වැඩේ කරන්නේ. ඉතින් මේ කොෆි පැල්ලම හොදන්න අනිවාර්යයෙන්ම ජෝන් වොෂ්රූම් එක ඇතුළටම යන්න ඕනි. ජෝන් වොෂ්රූම් එක ඇතුළට ගියාම ඒක හිර කරන්නත් මෙයාට සැලැස්මක් තිබුණා. ඔෆිස් එකට උදෙන්ම එන්නේ නීෂා. ජෝන්ගේ වොෂ්රූම් එකේ දොර ඔටෝ ලොක් වෙන දොරක්. මේක ඇතුලෙන් වැහුවම ඔටෝ ලොක් නොවෙන්න ඕන නිසා දොර අතරට පුංචි ටිෂු එකක් තියලා දොර ඇතුලේ ලොක් බටන් එක ඔබනවා. වොෂ්රූම් එකේ දොර ඔටෝ ලොක් නොවෙන්න තමයි මේ දේවල් කරන්නේ. හැබැයි මේ හැම දෙයක්ම කරද්දී මේ දේවල් වල ඇඟිලි සලකුණු සටහන් නොකරන්නත් නීෂා වග බලා ගත්තා. වොෂ්රූම් එකේ දොර ඔටෝ ලොක් නොවන නිසා සිකියුරිටි ළඟ තියෙන යතුරු අරන් මෙයාලා ඩුප්ලිකේට් යතුරක් හදා ගන්නවා. ටී ටයිම් එකට එළියට යන ඇල්බර්ට් සෙබස්තියන් අංජු කඩෙන් අරන් එන කෑම කාර්යාලේ මිදුළු ටේබල් එකේ තියන් කනවා. මෙතනදී සෙබස්තියන් වාඩි වෙන්නේ CCTV වලට පේන්නේ නැති පුටුවේ. බිබීෂ් සම්බන්ධ කරපු හෝස් බටේ කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරයට සම්බන්ධ කරන්න තමයි සෙබස්තියන්ට පැවරෙන්නේ. සෙබස්තියන් මේ වැඩේ කරනකම් ඇල්බර්ට් අංජු එක එතන සෙබස්තියන් ඉන්නවා වගේ බොරුවට කතා කරනවා. ඒ CCTV බලද්දී එතන සෙබස්තියන් ඉන්නවා කියලා පෙන්වන්න. ඉතින් මේ හෝස් බටේ අනෙක් අයට පේන එක වළක්වන්න නේන දවසම කාලා දාන කෑමවල පොලිතින් ටික පුච්චනවා. ඒ දුම නිසා ඒ පැත්තට කවුරුත් යන්නේ නැහැ වගේම මේ දේවල් පේන්නේ නැහැ කාටවත්ම. ජෝන් වොෂ්රූම් එක ළඟට යන කලින් ෆාතිමයි සුබයි එතනට යන්නේ වතුර පුරව ගන්න. ඒ ෆිල්ටර් එක තිබුණේ වොෂ්රූම් එක ළඟම නිසා. ජෝන්ගේ ඇඟට කොපි හිරුණාම එයා හිතපු විදියටම දුවගෙන යන්නේ වොෂ්රූම් එකට. ජෝන් ඇතුළට ගියපු ගමන්ම ෆාතිමා ඩුප්ලිකේට් යතුර දොරේ හිර කරනවා. ඒ වගේම පිටතට වාතය පිට කරන ෆෑන් එකත් එයා ඕෆ් කරනවා. මේ හැමදේම ෆාතිමා කරාට පස්සේ සිද්දු ඔෆිස් එක වැකුම් කරනවා. ඒ ජෝන් කෑ ගැහුවත් ඒක පිටට ඇහෙන්නේ නැති වෙන්න. වැකුම් ක්ලීනර් එකේ සද්ද ඇහුනම එළියේ ඉඳපු සෙබස්තියන් කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරය ඔන් කරනවා.
හෝස් බටෙන් මේ කාබන් ඩයොක්සයිඩ් යන්නේ ජෝන්ගේ වොෂ්රූම් එකේ කවුළුවට. ඒ වගේම විනාඩි 5කින් වගේ කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරය ඕෆ් කරන්නත් හෝස් බටේ කවුළුවෙන් ගලවන්නත් සෙබස්තියන් මතක තියා ගන්නවා. මෙතනදී කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරය සෙබස්තියන්ගේ අත තුවාල වෙනවා. සැලැස්මේ විදියට එළිය වෙන්න ඕනි දේවල් වුණාට පස්සේ තුන්දෙනාම එන්නේ ඔෆිස් එකට. ඒ වගේම සෙබස්තියන්ට එළියදී වුණ තුවාලේ ඔෆිස් එක ඇතුලේ වෙච්ච දෙයක් විදියට පෙන්වන්න එයාගේ මේසෙට ආයෙත් එතනම තුවාල කරගන්නවා. මේ අතරේ ඩෝන වතුර පුරවනවා වගේ මෙතනට ආයෙත් යන්නේ දොරේ හිර කරපු ඩුප්ලිකේට් යතුරු ගන්න. ඩෝන්ට මේ රෙඩ් වෛරස් එක නිසා අමතක වීම තමයි ආබාධයක් විදියට තිබුණේ. ඉතින් එයා මෙතනට ගියත් කරන්න ඕනි දේ මතක නැහැ. ඩෝන කරන්න ඕනි යතුරු ගන්න එක කියලා මතක් කරලා දෙන්නේ නේහා. ඒ කොණ්ඩ කටුවක් මේ සුඩින් තියලා. ඉතින් මේ හැමදේම කරලා ඉවර වුණාම සිද්ධු වැකුම් කරන එකත් නතර කරනවා. සැලැස්මට අනුව මේ හැමදේම කරලා එයාලා සාමාන්‍ය විදියට වැඩ කරනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට මැරෙන කාබන් ඩයොක්සයිඩ් වායුව 10%ක් ශරීරගත වුණත් ඇති. ජෝන්ට ඒ වෙනකොට ඇදුම රෝගය උග්‍ර වෙලා තිබුණා. ඉතින් ජෝන්ගේ වොෂ්රූම් එකට පිට කරපු කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා ජෝන්ට මැරෙන්න වුණා. එයා ඇතුලේ කොච්චර කෑ ගැහුවත් පිටත කාටවත්ම ඇහුනේ නැහැ. මිනිසෙක් මරුණම ශරීරයේ කාබන් ඩයොක්සයිඩ් වාතය ඉහළ යනවා. මේ හේතුව නිසා මරණ පරීක්ෂකටවත් මේක හොයාගන්න බෑ. ඉතින් මේ සැලැස්මෙන් පස්සේ සංදීප් මේ හැමෝගෙම ප්‍රශ්න කරත් මෙයාලා කියන්නේ හරිම සාමාන්‍ය දේවල්. ඒ වගේම මෙයාලා අතර ලොකු හිතවත්කම් සුවදශීලීකම් නැති වෙන්නත් එකිනෙකා ගැන වැරදි පටව ගන්නත් මෙයාලා හිතනවා. මොකද ඒකෙන් පොලිසිය නොමග යවන්න පුළුවන් නිසා. ජෝන්ගේ වොෂ්රූම් එකේදී නවල තියපු ටිෂු එක තමයි සංදීප්ට හෝඩුවාවක් විදියට ලැබෙන්නේ. සංදීප්ගේ දැනුම මනෝවිද්‍යාව පාවිච්චි කරලා එයා මෙන්න මේ සැලැස්මකට කියලා උපකල්පනය කරනවා. සංදීප් මේ අයට දඬුවම් කරන්නේ නැහැ. මොකද මේ අය බන්ධනාගාර බිත්තිය ඇතුලේ දුක් විඳින්නේ නැති වුණත් පීටෙක් ඔෆිස් එකේ ශාරීරිකව හා මානසිකව විඳවන නිසා. ඉතින් ඊළඟ දවසේ උදේ සංදීප් එයාගේ ලොක්කට මේක මිනිමැරුමක් නෙමෙයි හුස්ම ගැනීමේ අපහසුාවක් නිසා ඇති වුණ හදිසි අනතුරක් කියලා වාර්තා ලබා දෙනවා. මෙතනින් අපේ මූවී එක නතර වෙන්නේ නැහැ. ඩොක්ටර් අර්ජුන්ගේ මාර්ගයෙන් සංදීප් තවත් විස්තර දැනගන්නවා. ගිබ්සන් මේ ව්‍යාපෘතියේ කොටසක් බවත් ඒකේ රසායනික විශේෂඥයා වෙන්නෙත් ගිබ්සන් කියලා. ඒ වගේම මේ කණ්ඩායම හරිම දරුණුයි වගේම සංදීප්ට පරිස්සම් වෙන්නත් කියලා අර්ජුන් අනතුරු අඟවනවා. අර්ජුන් එවපු වීෆාමා ලැබ් වල ලොකේෂන් එකකට සංදීප් තනියම යනවා. ලොකේෂන් එකට ගිහින් සංදීප් දැකපු දෙයින් මතක් වෙන්නේ ජෝන්ගේ මේස උඩ තිබුණු පෝසිලෙන් ස්ටැචු එක. මේක ඇතුළට සංදීප්ට යන්න හැකියාවක් නැති නිසා ඩ්‍රෝන් එකක් මේ හරහා යවනවා. ඒත් ඒ ළඟට ගියාම ඩ්‍රෝන් එකට සිග්නල් මුකුත් නැතිව වැඩ කරන්නේ නැහැ. එතකොටම සංදීප් දකිනවා වීෆාමා එක පැත්තට එයාලගේ වාහනයක් යනවා. සංදීප් එයාගේ බයික් එකත් ඒ කැලෙන් හංගලා ඊළඟට එන වීෆාමා වාහනේ පස්සෙන් දුවලා ගිහින් නගිනවා. මේ දේවල් මෙහෙම වෙද්දී වීටෙක් කම්පැනි එකේ ජෝන්ගේ තනතුරට ගිබ්සන් එනවා. මූවී එකේ අවසානයේට අපිට පෙන්වන්නේ වීටෙක් කම්පැනි එකේ ස්ටාෆ් එකම ගිබ්සන් දිහා තරහෙන් බලන් ඉන්න විදිය. මෙයාලා ගිබ්සන්ටත් පාඩමක් උගන්වයිද? ඒ වගේම මෙයා ඒ ජෝන්ට කරපු දේ හරිද වැරදිද? ඔයාලා හිතන විදිය පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සුපිරි අපිරහස් මූවී දිගටම බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. අදට මම මෙතනින් නවතින්නම්. මම ශානි.